හරි. නැවතත් අපි අලුත් දවසක ස්වාමීන් වහන්සේගේ පාද පාමුලුන් වහන්සේගේ වචනය මෙනෙහි කරන්නට රැස් වෙලා ඉන්නවා. අපි ඊයේ දවසේ සාකච්ඡා කරා දෙවියන් වහන්සේ ආදාම්ට සහ ඒවට සම්වලින් ඇඳුම් සාදා දුන්නා නේද? ඉතින් සම්වලින් ඇඳුම් සාදා දෙනවා කියලා කියපුවාම මම කිව්වා ඒක සාමාන්‍ය සරල දෙයක් නෙවෙයි. මම හිතන සතෙක් මෙයාගේ පාපයේ උදෙසා මෙයාගේ නිර්වස්ත්‍රභාවය වැසීම සඳහා පූජා වෙන්න සිදු වුණා. හරි. දැන් යෙසායා ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්නත් අවුරුදු 600කට පමණ කලින් මේ ගැන ලස්සනට අනාවැකියක් කියනවා. මෙන්න මෙහෙම 53 වෙනි පදයේ යෙසායා 53 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ අපි දකිනවා එබැවින් මම බොහෝ දෙනෙකු අතරෙහි උන්වහන්සේට කොටසක් බෙදා දෙන්නෙමි. බලවන්තයන් සමගද උන්වහන්සේ කොල්ලේ බෙදා ගන්නවා ඇත. මෙසේ වන්නේ තමන් ප්‍රාණය මරණයට වගුරුවා දී වරදකාරයන් සමග ගණන් ගනු ලැබ උන්වහන්සේම බොහෝ දෙනෙකුගේ පාපය උසුලාගත් නිසාය. වරදකාරයන් උදෙසාද උන්වහන්සේ මැදහත්කම් කරන සේක. එතකොට බොහෝ දෙනෙකුගේ පාපය දැන් කවුද උසුලාගත්තේ? යෙසායා කියනවා ඉදිරියට එන්නා වූ ඒ බැටළු පැටවානන් ඒක උසුලා ගන්නට යනවා. ක්‍රමයන් බලන්න මේ දේව වචනේ තියෙන ලස්සනම දේ තමයි ඒ දෙවියන් වහන්සේ සම්වලින් බැටළුවෙක්ගේ සම්වලින් ඔවුන්ට ඇඳුම් සාදලා දෙනවා. අපි දකිනවා ඒක හරිම කුරිරු වේදනාකාරී මරණයක් ඔවුන් ලැබුවා මනුෂ්‍යයාගේ නිර්වස්ත්‍රභාවය වැසීම සඳහා. දැන් අනාගතෝත්‍රු යෙසායා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 600කට පෙර ක්‍රිස්තු පූර්ව හරි අනාවැකින් කියනවා සියලු දෙනාගේ වරද උන්වහන්සේ මත තබුණු ලැබේ. සියලු දෙනාගේ වරද උන්වහන්සේ මත තබුණු ලැබේ. අපි දකිනවා පෞ කාලයේ ව්‍යවස්ථාවක් දුන්න දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට. ඒ ව්‍යවස්ථා ප්‍රකාරයට මනුෂ්‍යයන් අවුරුද්දකට වතාවක් මොනවද කරන්නේ? පෞල් වශයෙන් එක බැටළුවෙක් තෝරගෙන ඒ බැටළුව අපිට තමන්ගේ අත් තියලා ඒගොල්ලන්ගේ පව් ඔක්කොම මේ බැටළුව මතට නිදහස් කරලා ඒ බැටළුවව ගිහිල්ලා අරිනවා කොහටද? කැලෑවට. අරපුවාම මොකද වෙන්නේ? කැලෑවේ. බැටළුවෙක් කියන්නේ බොහොම අහිංසක සතෙක්නේ. ඌ කාට හරි ගොදුරක් වෙනවා නේද? ඒ නිසා ඊට පස්සේ උන් ගෙවල් වල ඒ ගැන දුක් වෙනවා. ඇයි? Taman ගෙදර හදපු බැටළුවට ඒගොල්ලන් කරපු දේ ඒගොල්ලන් තේරෙනවා මොකද්ද වෙන්න යන්නේ කියලා නේද? ඒ මරණය. එතකොට කවුරු නිසාද මේක? Taman නිසා කියන එක උන්ට තේරෙනවා. එතකොට පව්කමාව එතෙක් තිබුණේ පාපයට විසඳුම තිබුණේ මොකද්ද? බැටළුවෙක් පූජා කිරීම. නමුත් ඒක ක්‍රිස්තුස් වහන්සේගේ පූජා වීමට සංකේතයක් වශයෙන් මනුෂ්‍යයන් කරගෙන ආවා. ක්‍රිස්තුස් වහන්සේට පූජා වීමක් වශයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ පූජා වීම සංකේතවත් කිරීම සඳහා මනුෂ්‍යයන් කරගෙන ආවා. යෙසායා නාවකයා කියනවා මෙසියස් වහන්සේ මේ ලෝකෙට එනවා. කන්‍යාවක් තුලින් උන්වහන්සේ ඉපදෙනවා. උප්පති 3:15 පරිච්ඡේදයේ කන්‍යාවක් තුලින් උන්වහන්සේ ඉපදෙනවා. සියලු මනුෂ්‍යයන්ගේ පාපය උන්වහන්සේ මත තබන ලබනවා. උන්වහන්සේ සියලු මනුෂ්‍යයන් උදෙසා කල්වාරියේ පූජා වෙනවා. නේද? එතකොට අපි බලන්න පුළුවන් මේක මේ බයිබලයේ මේක ගලා එන හැටි. මේ පාපය සඳහා වූ විසඳුම ගලාගෙන එන හැටි. නේද? හරි ක්‍රමවත්ව ඒක දෙවියන් වහන්සේ මේ ලෝකයේ මනුෂ්‍යයාට ඒක බොහොම ක්‍රමවත්ව ඒක උන්වහන්සේගේ වචනය තුළ මේ පොත තුළ උන්වහන්සේ ඒක සඳහන් කරලා දීලා තියෙනවා. ඒ නිසා තමයි අපිට මේ පොතේ තියෙන සීම දෙයක් සිදු නොවි ගියේ නැහැ. හැම දෙයක්ම සිදු වුණා. එහෙමනම් ඉදිරියට කියලා තියෙන හැම දෙයක්ත් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. අපිට එහෙම විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් තියෙන නිසා තමයි. ඒ කියන්නේ එහෙමනම් මේ වචනේ දුන්න තැනන් වහන්සේ සත්‍යයි. මේ වචනේ දුන්න තැනන් වහන්සේ සත්‍යයි. උන්වහන්සේ
දුන්න දේවල් උන්වහන්සේ දුන්න වචනවල තිබෙන දේවල් උන්වහන්සේ ඉෂ්ට සිද්ධ කරනවා නම් ඒවා ඒ විදිහට වෙනවා නම් අපි දන්නේ කවුරු හරි කෙනෙක් ඉන්නවා කියමුකෝ. එයා කියපු දේවල් එයා ඒ විදිහටම තාම ලෝකයේ තුල කරගෙන යනවා නම් ඒ තනන් වහන්සේ සත්‍යයි. නේද? උන්වහන්සේ කිව්වා මම මේ පොළොවට එනවා. නේද? කන්‍යාව තුලින් කෙනෙක්ව මම මේ පොළොවට එවනවා. ඒ විදිහටම උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට එව්වා. උන්වහන්සේ එක ජාතක පුත්‍රයාණන්ව ඒ විදිහටම උන්වහන්සේ කල්වාරි උන්වහන්සේගේ ජීවිතේ පූජා කළා. යොහන් බෞතිස්ත උන්වහන්සේ ගැන කියද්දි කියනවා මෙන්න මේ විදිහට කියනවා එයා බලමු එකක් පොඩ්ඩක් බලාගෙන යමු. මෙන්න ලෝකේ පාපය දුරු කරන බැටළු පැටවානු කියලා එයා කියනවා යේසුස් වහන්සේව දකිද්දි. යොහන් සුභාරංචි තුන්වෙනි පරිච්ඡේදයේ යොහන් සුභාරංචි යොහන් සුභාරංචි පළවෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදයේ කියනවා පසුවදා ඔහු තමා ළඟට යේසුස් වහන්සේ එනවා දැක කතා කොට අන්න ලෝකේ පාපය දුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටවානු කියලා යේසුස් වහන්සේ ගැන යොහන් බෞතිස්ත දකිනවා. මේ ඇවිල්ලා ඉන්නේ මෙසියස් මනුෂ්‍යයන්ගේ පාපයට විසඳුම ලබා දීම සඳහා කියලා. එතකොට හරිම පැහැදිලි මෙතන උන්වහන්සේ ඒ ඇති කළා වූ පූජාව පසු කාලිනව මනුෂ්‍යයාගේ ජීවිතේ උන්වහන්සේ ඉෂ්ට සිද්ධ කරපු හැටි නේද? ඒක හරිම පුදුමාකාරයි, හරිම විස්මිතයි. ඒ නිසා මතක තියාගන්න අපි උන්වහන්සේගේ ඒ කල්වාරි පූජාව මා උදෙසාමයි, මගේ පාපේ උදෙසාමයි නේද? ඒ කියන්නේ දැන් මම මේ කතා කරන්නේ මම මේ දැන් කරන පාපේ නෙමෙයි. එදා ආදම්ගේ පටන් අපි තුල එන්නා වූ ඒ ජන්මික පාපය. ඒ ජන්මික පාපය, ඒ පාපේ නිසා තමයි මනුෂ්‍ය පව කරන්නේ. නේද? මනුෂ්‍යයට යහපත් වෙන්න බැරි වෙලා තියෙන්නේ මොකද්ද? මනුෂ්‍ය ඉපදිනකොට මනුෂ්‍ය තුල පාපය තියෙනවා. මම කියන්නේ අපි ඉපදෙන්නෙම ඒක ෆීඩ් කරලා තමයි. පාපයෙන් ෆීඩ් වෙලා තමයි අපි ඉපදෙන්නේ. ඒ නිසා තමයි අපි ඉපදුන ගමන්ම පුංචි දරුවාගේ ඉඳලම අපිට ඒ කාරණාව කවුරුවත් උගන්වන්නෙත් නැතුව කියලා දෙන්නෙත් නැතුව අපි තුල ඒක ලස්සනට ඔටෝමැටික් ක්‍රියා කරනවා. නමුත් යහපත් දේ මොකද කරන්න කරලා තියෙන්නේ? යහපත් දේ අපිට කවුරු හරි අනිවාර්යෙන්ම කියලා දෙන්න ඕනේ. ඒක කරන්න එපා, මේක කරන්න එපා, මෙහෙම ජීවත් වෙන්න ඕනේ, මෙහෙම ඉන්න ඕනේ, මෙහෙම තමයි යන්න ඕනේ, මෙහෙම තමයි අඳින්න ඕනේ. යහපත් දේ නිතරම අපිට කියලා දෙන්න වෙලා තියෙනවා. නමුත් අයහපත් දේ කරන්න අපිට කවුරුත් කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඒක අපි පිළ. ඒ නිසා මේ ජන්මික ස්වභාවයෙන් අපි නිදහස් වෙන්න නම් ඒකට තියෙන එකම මාර්ගය තමයි ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. නේද? ඒ නිසා උන්වහන්සේ වෙතට අපි හැරෙමු. උන්වහන්සේ සැබවින්ම අපිව අපේ ජීවිතයේ තිබුණා වූ ඒ ජන්මික පාපයෙන් අපව නිදහස් කරනවා. ඒ නිසා තමයි යොහන් සුභාරංචි 3 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ උන්වහන්සේ කියනවා 3 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ බලන්න උන්වහන්සේ මෙන්න මෙහෙම කියනවා යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍ය දකින්නට නොහැකියයි ඔහුට කීසේක. මේක නිකදේමුස් කියලා මිනිස්සෙක් උන්වහන්සේ කියනවා. මොකද කියන්නේ? ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍ය දකින්න ඕනේ නම් කොහෙදද මේ පොළවේ ඉන්නකොටම දෙවියන් වහන්සේගේ රාජ්‍ය දකින්න ඕනේ නම් ඔබ අලුතෙන් ඉපදෙන්න ඕනේ. අලුතෙන් ඉපදෙනවා කියලා කියන්නේ මැරිලා ඉපදෙනවා නෙමෙයි. මේ සමහරට ඕක පරිවර්තනය වෙලා දන්නෙත් නැහැ. මරණයෙන් පස්සේ තවත් උපතක් තියනවා කියන්නේ. නෑ, අපි ජීවත්ව ඉන්නකොටම පාපයට මැරිලා සදාකාල ජීවනයේ උදෙසා අපි ඉපදෙන්නට අවශ්‍යයි. අපි මොනකටද මැරෙන්න ඕනේ? පාපයට මැරෙන්න ඕනේ. මගේ පෞකාර මනුෂ්‍යයා මා තුළ මැරෙන්න ඕනේ. මැරුණට පස්සේ මම අලුත් ජීවිතයක් ලබනවා. අලුත් උපතක් මම ලබනවා. නේද? ඒක තමයි යේසුස් වහන්සේ මෙතන කතා කරන්නේ. මේ නිකදෙමුස්ට ඒක තේරුන්නේ නැහැ. ඒ නිසා යේසුස් වහන්සේ නිකදෙමුස් දිහා බලලා කියනවා යේසුස් වහන්සේ උඩට නුඹ ඊශ්‍රායෙලි ගුරුවරයාව සිටියේදීත් මේ දේවල් නුඹට තේරෙන්නේ නැද්ද?
ඒක නිකදේවුස්ට තේරුන්නේ නැහැ. එදා හිටපු පරිසුරුන්ට සරිසුරුන්ට ඔක තේරුන්නේ නැහැ. ලියන්නන්ට ඒක තේරුන්නේ නැහැ. අදත් එහෙම තමයි. අද මිනිස්සුන්ට කිව්වට තේරෙන්නේ නැහැ. මිනිස්සු හිතන හරි දැන් මරණයට පස්සේ අපි තවත් තැනක තව විදිහකට ඉපදෙනවා. මරණයට පස්සේ අපි කොහේ හරි කාගේ හරි කුසය තුල නැවත ඉපදෙනවා. නේද? නමුත් මේවා අඩු වැඩි වශයෙන් හැම ධර්මයක් තුළම කියලා තියෙනවා මිනිස්යාගේ වටහා ගැනීම තුළ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අලුත් උත්පාදනය කියලා කියන්නේ අපි පාපයට මැරෙන්න අවශ්‍යයි. මම පෞකාරය කියලා ඉස්සෙල්ලා මම හේතු ගන්නට අවශ්‍යයි, තේරුම් ගන්නට අවශ්‍යයි. මම පෞකාරය කියලා හේතු අරගෙන තේරුම් අරගෙන මගේ පාපය උදෙසා විසඳුමක් තියෙනවා. ඒ එකම විසඳුම තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෙලොවට පැමිණීම සහ උන්වහන්සේගේ කල්වාරි පූජාව. ඒ පූජාව මම විශ්වාස කරන්න ඕනේ. විශ්වාස කරලා උන්වහන්සේ මගේ ජීවිතයේ ස්වාමියා කියලා පිළිඅරගෙන උන්වහන්සේට මගේ ජීවිතයට ආරාධනා කරන්න ඕනේ. ඒ විට මම අලුතෙන් ඉපදෙනවා. ඒක තමයි born again කියලා කියන්නේ. නේද? අපිට කියනවා born again කල්ලි කියලා. ඒක තමයි අලුත් උපත. එහෙම ඉපදුන මිනිස්සෙකුට නැවත අර පාපයේ ස්වභාවය තුළ ක්‍රියා කරන්න බෑ. නේද? ඒ නිසා මතක තියාගන්න අපි නිතරම මේ කාරණාවල් සිහිපත් කරමින් අපේ ජීවිතේ අපි උන්වහන්සේ වෙතට හැරෙනවා නම් අපේ ජීවිතේ මෙන්න මේ වගේ කාරණාවක් සිදු වෙන්න යන බලන්න. ඒක කොරින්ති පොතේ දෙක කොරින්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ කියනවා එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක් කිය. පරණ දේ පහව ගියේය මෙන්න සියල්ල අලුත් වී තිබේ. එතකොට අපි ක්‍රිස්තුස් වහන්සේ අපේ ජීවිතයට ආරාධනා කරලා ක්‍රිස්තුස් වහන්සේ අපේ හදවතට එනකොට දේව වචනේ පැහැදිලිවම කියනවා එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්. ඔහු නැවත උත්පාදනය වුණ කෙනෙක්. ඔහුටයි පාපයටයි සම්බන්ධකමක් නැහැ. ආදම්ගෙන් පැමිණියේ පාපය දැන් ඔහුට අදාළ දෙයක් නෙවෙයි. මොකද දැන් එතෙන් පටන් ඔහු කරන පාපය තමයි ඔහුට පාපය. හොඳට මතක තියාගන්න. ධර්මික පාපයෙන් අපි නිදහස් වෙනවා. ඔහු අලුත් මැවිල්ලක්. පරණ දේ පහව ගියේය මෙන්න සියල්ල අලුත් වී තිබේ. ඒ නිසා මතක තියාගන්න අපි ක්‍රිස්තුස් වහන්සේ තුළට අපි පැමිණ ගමු. අපේ ජීවිතයේ අපි අලුත් උත්පාදනයක් ලබනවා. අලුත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. අලුත් ජීවිතයක් අපි ආරම්භ කරනවා. අලුත් ආශිර්වාද වලට අපි නැවතත් උරුමකම් කියනවා. නැවත අපි අර ඒදෙන් උයනේ ආශිර්වාදයට අපි උරුමකම් කියන සෙනගක් බවට පත් වෙනවා. ජේසුස් ක්‍රිස්තුයි